සමාධිගේ අනුවස්ගේ සම්බන්ධය ශයහන්ට දරාගන්න බැරිවෙනවා. ඇත්තටම ශයහන් බලාපොරොත්තුනේ නැහැ. සමාධි ශයහන්ට මේ තරම් ලොකු බොරුවක් කරාවි කියලා. කොම වුණත් ශයහන්ට ඉදිරිදි සිද්ධ වෙන්න යනතේ ශයහන්ටවත් හිතාගන්න බැරිවෙනවා. හැබැයි ඉතින් අපි බලාපොරොත්තුනා ශයහන්ට ඉදිරියේදී වැඩ වර්ධන බව. මොකද ශයහන් මේ වෙනකම්ම කරපු දේවල් ශයහන්ට වන්දි ගෙවන්න තියෙනවා. ඒ විතරක්ම නෙමෙයි. ශයහන්ගේ තාත්තා සම්බන්ධ වෙලා සමාධිගේ තාත්තට කරපු දෙයට ශයහන්ගේ තාත්තටත් වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් අපි බලමු ඉදිරියට සිද්ධ වෙන්නේ මොකක්ද කියලා. අපගේ වීඩියෝවත් එක්ක දිගටම රැඳී සිටින්න. නාලිකාවට ඔබ තවමත් අලුත් කෙනෙක් නම් අපි සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න. කොමාරිතින් මේ වෙද්දී අනුවස්ගේ සමාධිකේ සම්බන්ධය අනුවස්ගේ ගෙදරින් වගේම සමාධික ගෙදරිනුත් දැනගෙන හැබැයි ඉතින් අනුවස්ගේ අම්මා මුලින්ම කල්පනා කළා මොන වුණත් සමාධිකේ අම්මා මේ දේට විරුද්ධයක් වේවිද කියලා. කොහොම වුණත් අනුවස්ගේ අම්මගේ හිතේ තවමත් තියෙනවා සමාධිකේ අම්මගේ ගැන. ඒ කියන්නේ මේ දේට සමාධිකේ අම්මගේ හිතේ තියෙන ඇත්තම අදහස. තවමත් සමාධිකේ අම්මා අනුවස්ගේ අම්මත් එක කතා කළේ නැති හින්දා කොමාරි මේ දේවල් ඉදිරියට සමතයකට පත් වෙනවා. ඒ කියන්නේ ඉදිරියේදී අනුවස්ගේ අම්මත් සමාධිකේ අම්මත් මේ දෙපැත්තෙන්ම කතා කරලා සමාධියේ අනුවසුව ඇති කරගත්ත මේ සම්බන්ධය ගැන ඇත්තටම සතුටු වෙනවා. මොකද අනුවස් ගැන සමාධිකේ අම්මගේ හිතේ තියෙන්නේ ලොකු ආඩම්බරයක්. ඉතින් මේ දේවල් මේ විදිහට සිද්ධ වෙද්දී ශයහන්ගේ පැත්තෙනුත් සමාධි ගැන යෝජනාව නැවතත් සැරයක් ගේන්නේ. ඒකට ඉතින් සමාධිගේ හරිහැටි උත්තරයක් නැති හින්දා ශයහන් සමාධි ගැන වැඩිපුර හොයනවා. ඒ කියන්නේ තවමත් අනුවස් එක්ක සමාධිය ආශ්‍රය කරනවද කියලා ශයහන් හොයනවා. ඉතින් මෙහෙම යද්දි තමයි අනුවස්ගේ සමාධිකේ සම්බන්ධය ගැන ශයහන්ට අතටම මාට්ටු වෙන්නේ. ඉතින් මේ වෙලාවේ තමයි ශයහන්ට මේ දේ දැකලා දරාගන්න බැරි වෙන්නේ. මෙතනදී ඉතින් කලබලයක් ඇති වෙනවා. ඔගොල්ලොන්ට ඉතින් මතක ඇති එදා සමාධි අනුවස් ඉදිරියේදී ශයහන්ව කසාද බඳින්න කියලා බොරුවට කිව්වා. අද ඉතින් සමාධි ඒකේ අනිත් පැත්ත ශයහන් ඉදිරියේදී කියනවා